සද්ධාවන්ත පින්වත්තුනි, පින්වතියනි, බෝසත් දරුවෝ, සුපුරුදු පරිදි net FM නාලිකාව ඔස්සේ මේ රාත්‍රියේදී උපමාවක් පිළිබඳවයි ධර්මදේශනාව පවත්වන්න. අද දවසේ කීප දෙනෙකුගේ ඉල්ලීම පිට ඇතුන්ගේ පදලාංචන නැත්තං චුල්ලත්ති පදෝපම සූත්‍රය පිළිබඳවයි බණ ටිකක් කියන්න බලාපොරොත්තු වල්. පින්වත්නි, අද දායකත්ව දරනවා කීප දෙනෙක්. අහංගම කීනදුවේ පදිංචි HV රේණුකා දයාබර බිරිඳ සහ පවුලේ සෑම දෙනා විසින්, ඊළඟ දායකත්වයේ මහරගම සහ මහබෝල පදිංචි දූ දරුවන් විසින්, තුන්වෙනි දායකත්වයේ ගල්කිස්සේ විජේපාරිත් 32 නිවසේ පදිංචි කුසුමා පෙරේරා මහත්මිය සහ දියණියන්ලා 3 දෙනා විසින්. මේ ඇත්තන්ගේ දායකත්වයයි අද දවසේ දම් දෙසුමේ දායකත්. පින්වත්නි, ඉතාමත් ලස්සන සූත්‍රයක්. අපේ ශ්‍රී ලංකාවේ මුලින්ම දේශනා කරපු දම් දෙසුම. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කොට පින්වත්නි දේවානම් පියතිස්ස රජතුමා ප්‍රදාන 40000ක් ජනයා මුල් කරගෙනයි පළවෙනි දම් දෙසුම, ඇත්පද උපමාව, ඇතුන්ගේ පාදලාංචනයේ නිමිති කරගෙනයි මේ ලස්සන සූත්‍රය. මේට අවුරුදු 2317කට කලින් මේ එන පොසොන් පෝය වෙනකොට 2317ක් සම්පූර්ණ වෙනවා මහින්දාගමනය සිදු වෙලා. ඒ තරම් දීර්ඝ ඉතිහාසයක් තියෙන මේ අපේ රටේ ධර්ම රත්නය ලැබිච්ච සූත්‍ර දේශනාව තමයි ඇතුන්ගේ පාදලාංචනි නිමිති කරගෙන දේශනාක්ට වදාළේ. පින්වත්නි, මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසකයි දේශනා කොට වදාළේ. මේක ලස්සන කතාවක් තියෙනවා. පින්වත්නි, සවැත් නුවර ජීවත් වුණා රාජ්‍ය පූජිත, ඒ කියන්නේ රජවරුන්ගේ පවා සම්මානයට පාත්‍ර වෙච්ච, රජවරු පවා ප්‍රිය කරපු මා ධනවතෙක් හිටියා. ධනවත්කම වගේම ප්‍රසිද්ධියක් තිබිච්ච, කීර්තියක් තිබිච්ච බ්‍රාහ්මණයෙක් හිටියා. එතුමාගේ නම තමයි ජානුස්සෝනි කියලා කියන්නේ. ජානුස්සෝනි කියන මේ බමුණුතුමා කාගේ සිත් ගත්ත කෙනෙක්. මනුස්සානම් ප්‍රියෝ හෝති, මිනිස්සුන්ගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක්. රාජ පූජිත, ඒ වගේම උසස් වංශකාර කුලයකයි උපන්, බමුණු කුලයේ උපන් කෙනා. ඉසුරුමත් කෙනෙක්, ධනවත් කෙනෙක්. අපමණ ධන සම්පත් තිබුණා. ඉඩකඩම් වල සීමාවක් නැහැ. රංග්‍රිදී මුතුමැණික්, මේ සියල්ලේම ආඩිමත් කෙනෙක්. ඒ නිසා මෙතුමාගේ සිරිතක් තිබුණා. පින්වත්නි, මාසයකට සැරයක් මෙතුමා බොහොම ලස්සනට සුදුවන් වස්ත්‍ර වලින් සැරසිලා, පින්වත්නි, තමන්ගේ තියෙන ධනවත්කම, ඒ වගේම තමන්ගේ තියෙන ලස්සන, තමන් කවුද කියන එක පෙන්වන්න මෙතුමා පින්වත්නි පාරේ ලස්සන පෙරහැරකින් ගමන් කරනවා. මේ රාජ පූජිත කෙනා පින්වත්නි රජතුමාටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඒ විතරක්ද නෙමෙයි, පුරෝහිත බමුණු තනතුර පවා ලබාගත් කෙනෙක්. ඒ නිසා වීදි සංචාරය කරන එක ඒ ඇත්තන්ගේ සිරිතක් වෙලා තිබුණා. නිකං වීදි සංචාරය කරනවා නෙමෙයි, තමන් වාසය කරන පළාත ප්‍රදක්ෂිනා කරනවා. ඒ නගරේ ප්‍රදක්ෂිනා කරන කාලෙදී පුදුම විදිය ජන සන්නිපාතයක් මේ දර්ශනය බලන්න එනවා. දකින කෙනාගේ නෙත සැනසෙන බොහොම ලස්සන පෙරහැරක් කොටයි මේක සලකන්නේ. විශාල ජනතාවක් එනවා මේ ලස්සන බලන්න. නිකන් නෙමෙයි, මුළු නගරෙම පින්වත්නි පිරිසිදු කරනවා. ඒ වගේම වීදියක් ගානේ සුදු වැලි දාලා ලද පස්මල් ලියලා, ඒ විතරක්ද නෙමෙයි, කොඩි පතාක දජාදී එල්ලලා මුළු නගරෙම සුවඳවත් කරනවා. මුළු නගරෙම සුවඳයි. විවිධ මාදිලි මල් වර්ග එල්ලනවා. උත්සවයක් වාගේ සරසනවා. සරසලා තමයි මේ ගමන පිටත් වෙන්නේ.
මේ ඔක්කොම මේක බලන්න මේ දර්ශනය බලන්න. පින්වත්නි ජනයා ඒකරාශි වෙනවා. සුදු පාට අශ්වයන් යෙදූ සුදුම සුදු පාට වස්ත්‍ර ආභරණ වලින් සැරසිලා. සුදුම සුදු අශ්ව කරත්තයක තමයි මෙතුමා මේ වීදි සංචාරය කරන්නේ. මේ සියලු දේවල් සුදුම සුදු පාටයි. නිකං රිදී වාගේ බැබලෙනවා. රිදී පාටයි. මෙන්න මේ විදියට දර්ශනීය ඇඳුමෙන් සැරසිලා සුදු පාට අශ්ව කරත්තෙන් සුදු පාට අශ්වය යොදලා මෙන්න මේ රථයට නැගලයි පින්වත්නි ගමන යන්නේ. ඔය රථේ නැගලා යනකොට පුදුම ලස්සනක් පේනවා. කවුරුත් මේක දකින්න බලනවා. දෙට යන රථේ වාගේ නෙමෙයි. මේ රථේ සැතපීගෙන යන්නත් පුළුවන්. ඒ තරම් විශාලයි. දැන් යුද්ධයට යන රථේ නම් අශ්ව රථේ නම් දෙන්නෙකුට පමණයි යන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් පින්වත්නි ඒ රථේ අලංකාරයක් නැහැ. ඒක යන්නේ යුද්ධ කරන්න. නමුත් මේ රථේම නෙමෙයි. වාඩි වෙලා යන්න පුළුවන්. සැතපීලා යන්න පුළුවන්. ඕන තරම් මේ රථේ ඉරියව් පවත්වන්න පුළුවන්. ඉඩකඩ තියෙන අතරස් රථයක් මේ බ්‍රාහ්මණතුමා. එවන් රථයක තමයි සුදු පාට වතින් සැරසිලා සුදුම සුදු ආභරණ පැළඳගෙන නිකන් රිදී කඳක් වාගේ බොහොම ලස්සනයි තේජාන්විතයි. තමන්ගේ ඓශ්වර්ය පෙන්නගෙන මෙතුමාගේ පිරිසත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. බ්‍රාහ්මණවරු 84000ක් ඉන්නවා කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ අටුවාවේ. ඒ සියලු දෙනාත් සුදු පාට වස්ත්‍ර වලින්ම සුදු පාට ආභරණ වලින්ම සැරසෙනවා. දැන් මෙන්න පෙරහැර යනවා. මුලින්ම මෙතුමා යනවා. මාර්ගයේ පින්වත්නි මෙතුමා යනකොට මුලින්ම කරන්නේ මාර්ගයේ පුංචි දරුවෝ එන නිසා ඒ පුංචි දරුවන්ව සනසන්න පාරේ දෙපැත්තට පළතුරු ಜಾති දදා යනවා. විසික් කරනවා නෙමෙයි. බොහොම ලස්සනට පළතුරු බිමට දානවා. මේ රථේ යනකොට ඔන්න බලන්න ළමයි පළතුරු කණ්ඩත් වෙනවා. ඊළඟට රථයේ ගෙනියනවා මසුරන්. ඒ කියන්නේ රත්තරන් කාස්සි. ඒවා අරගෙන මෙන්න මේ ජානුස්සෝනි බමුණුතුමා දෙපැත්තට මසුරන් විසික් කර යනවා. ඒ කාසි විසික් කරනවා. ඒ කාවණු විසික් කරනකොට දෙනෝ දාසක් දෙනා පුදුම විදිය සතුටින් ප්‍රීති ഘോഷා පවත්වනවා. ස්තුති පූජා කරනවා. ඒ වගේම තමයි පින්වත්නි විරිඳුකාරයොත් ඉන්නවා. ඒ අය ඉස්සරහින් මෙතුමාගේ ගුණ කිය ලස්සනට විරිඳු කිය යනවා. ඒවටත් ආසහිතන මිනිස්සු ඒ විරිඳු අහන්නත් මෙතනට ඒකරාශි වෙනවා. පාර දෙපැත්තේ පොර කනවා. කවුරුත් පින්වත්නි සතුටුයි. මේ තරම් ලස්සනක් මේක නම් පිනමයි. පිනේ විපාකමයි. පින් කළ අය විඳින සැප කිය මිනිස්සු මෙන්න බලාගෙන ඉන්නවා. මේ විදිය වීදි සංචාරය කරන දවසක තමයි මෙතුමාගේ ඉදිරියෙන් මෙතුමාගේ අශ්ව කරත්තේ යනකොට මෙතුමා බොහොම ගෞරවයෙන් ආශ්‍රය කරන ඒ කාලේ ජනප්‍රිය වෙලා හිටපු පිලෝතික කියන පරිබ්‍රාජකතුමා. එතුමාගේ නම නම් වච්ඡායන. වච්ඡායන කියන්නේ බොහොම උසස් බ්‍රාහ්මණ පවුලක කෙනෙක්. එසේ මෙසේ කුලයක් නෙමෙයි. ඒ නමේ මා ගැඹුරුකමක් තියෙනවා. මේ වච්ඡායන තමයි පිලෝතික කියලා කියන්නේ. පිලෝතික කියන්නේ පැවිද්දෙක් වාගේ කෙනෙක්. නමුත් සම්බුදු සසුනේ නෙමෙයි. සැබෑම බෞද්ධයෙක් නෙමෙයි. නමුත් පින්වත්නි දැන් පිලෝතික පරිබ්‍රාජකතුමා සැබෑ බෞද්ධයෙක් බවට පත් වුණා. එතුමත් දැන් අන්පැවිද්දෙක් වුණාට බොහොම ගෞරවයෙන්ුයි බුදුරජාණන් වහන්සේ අසුරු කරන්නේ. නිතර ජේතවනයේට යනවා. බුදුරජාණන් වහන්සේ දකින්නවා. සම්මුඛ වෙලා බොහෝ දේවල් සාකච්ඡා කරනවා. දන්නේ නැති දේ දැනගන්නවා. දන්න දේ පිරිසිදු කරගන්නවා. මෙතුමා පුදුම ශ්‍රද්ධාවක් තිබිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ මෙතුමාට අනුග්‍රහ පිණිස ධර්ම දේශනා පවත්වනවා. ඒ වෙන දෙයක් නෙමෙයි. අනාගතයේ මෙතුමාට ලැබෙන සම්පත් පිළිබඳ සිතලයි. ඒ කියන්නේ නිවන් දකින්න පින් තියෙන කෙනා. ඒ නිසායි මෙතුමා පිළිබඳ බුදුරජාණන් වහන්සේ එන වෙලාවේ ධර්ම දේශනා කරන්න. දැන් පින්වත්නි එදා මෙන්න මේ ජානුස්සෝනි බමුණුතුමා වීදි සංචාරය කරන දවසේ මෙන්න මේ පිලෝතික පරිබ්‍රාජකතුමා ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේ සමග කාලේන ධර්ම සාකච්ඡා නිමකොට මහමග එනවා.
මේ එන බමුණුතුමාව ජානුස්සෝනි බමුණුතුමා දැක්කා. දැක්ක ගමන් රථේ නතර කළා. මේ රථයෙන් බිමට බැස්සා. බිමට බැහැලා පරිබ්‍රාජකතුමාගෙන් තොරතුරු විමසුවා. අනේ පින්වත බොහොම සතුටුයි ඔබව දැකීම. ඔබ වාද දැකීම බොහොම සතුටුයි. මේ වෙලාවේ කොහි ගින්ද මේ එන්නේ කියලා විමසුවා. මේ උදෑසන ඔබ කොයිද ගියේ? මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දකින්න ගියා. බුදුන් වඳින්න ගියා කියලා කිව්වා. මේ ජානුස්සෝනි බමුණුතුමා සවැත් නුවර සිටියත් ධනවතා වුණත් රජතුමාගෙන් පුරෝහිත බමුණු තනතුර දරුවත් අනේ බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැහැ. කවුද කියලා විස්තර දන්නේ නැහැ. ඒ නිසා විමතියට පත් වුණා. බොහොම වමනාවෙන් ප්‍රශ්න කළා. පින්වත් වච්ඡායන තථාගතයන් වහන්සේගේ විශේෂත්වය මොකක්ද කියලා විමසුවා. ඔබ මේ උදෑසන ගොයින් ආවේ උන්වහන්සේගේ මොන විදියේ ගුණ දැකලාද කියලා විමසුවා. ඒ වෙලාවේ පින්වතුනි මේ පරිබ්‍රාජකතුමා කියනවා ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ මට නම් කියන්න තේරෙන්නේ නැහැ. උන්වහන්සේගේ ගුණ කියන්න පුළුවන්කම තියෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරමයි. අපිට බෑ උන්වහන්සේ ගුණ වර්ණනා කරන්න. සාගරේ වාගේ ගැඹුරු ගුණස්කන්ධයක් තියෙන උත්තමේ දෙවියන්ට මිනිසුන්ට අනුග්‍රහ පිණිසමයි සියල්ල අතහැරලා ආවේ. රාම්‍ය සුරාම්‍ය සුබ මාලිගා අතහැරියා. ඒ විතරක්ද නෙමෙයි රජකම අතහැරියා. යසෝදරාමන්ගේ ලස්සන මානෙල් මලක් වාගේ ලස්සන දේවියත් රාහුල පුතාවත් මේ සියල්ල දමලා ගාලයි මෙතුමානෝ පැවිදි වුණේ. ඒ නිසා මට ඒ ගුණ කතනය කරන්න බෑ. ඒ වෙලාවේ ජානුස්සෝනි කියනවා නෑ නෑ මට ඒ තරම් ලොකුවට ඕන නෑ. ඔබ මොනවා නිසා පැහැදුනාද? ඒ ටික කියන්න කිව්වා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ පිළිබඳ මෙන්න මෙතුමා කියනවා දෙවියන් බ්‍රහ්මයන් ශ්‍රමණයන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ සියලු දෙනාගෙන්ම ප්‍රශංසා ලබන මා උත්තමයෙක් කියලා වදාලා. මේ විදියට කියනකොට මෙතුමා විමසනවා කොහොමද ඔබ ඔය තරම් උන්වහන්සේව තේරුම් ගත්තේ? ඔබ කොහොමද ඔය ගුණ දැනගත්තේ කියලා විමසුවා. එතකොට කියනවා උපමාවක්. පින්වත් ජානුස්සෝනි යම්කිසි ඇතුන් ඉන්න වනයේකට යනවා. ඇතුන් ඉන්න වනයේකට යනවා ඇතෙක් අල්ල ගන්න. නිකන් නෙමෙයි ඇත් ගොව්වා යන්නේ. ඇතෙක් අල්ල ගන්නයි යන්නේ. පින්වත්නි යනකොට ඔන්න බලන්න මේ කියන උපමාව. මුලින්ම දකිනවා පින්වත්නි ඇත් ගොව්වා නැත්තම් ඇතුන් පිළිබඳ විශාරදයෙක් ඇතුන් පිළිබඳ මන්ත්‍ර ශාස්ත්‍ර දන්න කෙනා. සමහර විට ඇතුන්ගේ වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. එතුමා දන්නවා ඇතුන්ව ඉහිලෑ කර ගන්න. ඒ නිසා ඔන්න වනාන්තරයට ඇතුල් වුණා. යනකොට මුලින්ම විශාල ඇත් අඩියක් නැත්තම් ඇත් පාදයක් දැක්කා. ඔය පාදේ දැක්ක ගමන් ඒ ඇතාගේ පාද ලාංඡනේ දැකලා ඊතනවා මේනම් මා විශාල අඩියක්. ඒ නිසා මේ විශාල ඇත් රජකුගේ කියලා ඊතනවා. ඒ වාගේ තමයි මේ බවත් ගෞතමයන් වහන්සේ මම ඇසුරු කරන්නේ. ඒ ඇසුරු කරන අවස්ථාවේ මට දකින්න ලැබුණා විශේෂ කරුණු හතරක්. ඒ මොනවාද කරුණු? ඔන්න විමසනකොට කියනවා මේ රටේ ඉන්නවා බොහොම උසස් බොහොම නැනවත් අනුන්ගේ වාද බිඳින්න බොහොම දක්ෂ වාදීබ සිහිය කියන්නට පුළුවන් ශාස්ත්‍රීය වංශේ පඬිතුයෝ ඉන්නවා. ත්‍රිවේද ඉගෙන ගත්ත අය ඉන්නවා. වේදාන්තර දන්න අය ඉන්නවා. ඒ ශාස්ත්‍රීය වංශිකයෝ තථාගතයන්න් වහන්සේ දකින්නට ඉස්සර වෙලාම සූදානම් වෙනවා. නිකන් නෙමේ බොහොම ගැඹුරු ප්‍රශ්න. එසේ මෙසේ ප්‍රශ්න නෙමෙයි. උබතෝකෝ ටික කියනවා. ඒන් දුන්නොත් මේන් අල්ල ගන්න පුළුවන්. මේන් පිළිතුරු දුන්නොත් අරෙන් අල්ල ගන්න පුළුවන්. ඒ විදිහේ උත්තර නැති ප්‍රශ්න ගොතා ගන්නවා. මේ වාගේ ප්‍රශ්න අපි උන්වහන්සේ ඉදිරිපත් කරමු. බලමු ලැබෙන උත්තර. ඒ උත්තර අල්ලගෙනම අපිට පුළුවන් නැවත වාද කරන්න. ඒම වාද කරන්න පුළුවන්. ඒ වාද බලෙන් උන්වහන්සේව පරද්දන්න පුළුවන්. මේ විදියට පින්වත්නි නිමාවක් නැති විවිධ මාදිරී ප්‍රශ්නමාලා ගොතා ගන්නවා. ගොතාගෙන තමයි බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ. නිකන් සිංහයෝ වාගේ යනවා. අද අපේ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරි වේවි කියලා මේ විදිහේ සිතකින්ම යන්නේ. ඕම ජේතවනයේට හරි බුදුන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අර පිරිස එනකොටම උන්වහන්සේ ඉස්සර වෙලාම
ඒ ඇත්තන්ව පිළිගන්නවා. පිළිගන්නවා විතරක් නෙමෙයි. ඒ ඇත්තන්ට මෛත්‍රී සිත පතුරවනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නම් සෑම කෙනෙකුටම බණ කියද්දී මුලින්ම මෛත්‍රී සිත පතුරවනවා. මේක අපිටත් ඉතාමත් වැදගත්. ඕනෑම කෙනෙක්ව දමනය කරන්න පුළුවනි මෛත්‍රී සිත පතුරවද්දී. මෙන්න මේ පිරිස එනවා. උන්වහන්සේ පින්වත්නි මෛත්‍රී සිත පතුරවලා බොහොම ආදරයෙන් පිළිගන්නවා. පැමිණ වාඩි වුණාට පස්සේ ඒ ඇත්තෝ කතා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. ඒක තමයි පුබ්බ බාසී. මේවා අපි ඉගෙන ගන්න ඕන. මූණ උස්සනවා නෙමෙයි. ආගන්තුකෝ යමෙක් මොන අරමුණෙන් ආවත් පින්වත්නි දමනය කරගන්න බැරි කම නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන්නේ. දැන් මෙන්න මේ අය ප්‍රශ්න ගොතාගෙන එනවා. ඒ ප්‍රශ්න මුලින්ම බුදුරජාණන් වහන්සේ කතා කරනකොටම ඒ ප්‍රශ්න විසඳිලා යනවා. දැන් ඒ අත්තන්ට බැරි වෙනවා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ලැජ්ජාවටපත් වෙනවා. අනේ දෙයියනේ අපි මොනතරම් මෝඩකමක්ද මේ කළේ. නිකං හරි අපි ප්‍රශ්න නැගුවනම් අද අපි පරාද වෙනවා. අපේ නමට මා නින්දාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ නම් ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේගේ මේ වාගේ ප්‍රශ්න අසන්න පැමිණීම මා ගොංකමක් මෝඩකමක් කියලා. ඒ අත්ව පින්වත්නි බුදුරජාණන් වහන්සේ අභියස දනගාන්න පටන් ගන්නවා. ඔන්න බලන්න ඒ අත්ව පරදිනවා විතරක් නෙමෙයි. දනගාගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා බුදුන් සරණ යනවා උපාසක බවට පත් වෙනවා. ඒ වගේම තමයි බ්‍රහ්මණතුමනි මේ රටේ ඉන්නවා බොහොම උගත් නැනවත් බුද්ධිමත් ත්‍රිවේද ඉගෙනගත්ත වේදාන්තර දන්න ඕනෑම කෙනෙක්ව වාද බලෙන් උස්සලා පොලේ ගහන්න තරම් බල සම්පන්න බමුණෝ ඉන්නවා. ඒ බමුණොත් නිකන් වහදීපසිය වාගේ ඕන ප්‍රශ්නයක් ඕන ගැටලුවක් निराකරණය කරන්න තරම් දැනුම ඇති බමුණෝ ඉන්නවා. මේ බමුණොත් එකතු වෙලා කතා කරනවා. අද අපි යම් බුදුන් වහන්සේ ළඟට නිකන් මේ උබතෝගෝ ටික ප්‍රශ්න නිකන් ඒ වාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා නම් කුකුලද මුලින් ආවේ බිත්තරේද ආවේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. කුකුලද බිත්තරේද කියලා කියන්න බැරි කම නැහැ. අන්න ඒ වාගේ තමයි. ඒන් කිව්වොත් මේන් අල්ලනවා. මේන් කිව්වොත් අර පැත්තෙන් ගැට ගන්නවා. මෙන්න මේ වාගේ ප්‍රශ්න ගොතාගෙන යනවා. යනකොට බුදුරජාණන් වහන්සේ ඒ අයටත් මෛත්‍රී සිත විහිදවනවා. සෝපත් වේවා කියන සිතවිල්ල. ඒ නිසා මේ බමුණොත් යනකොටම බුදුරජාණන් වහන්සේ ස්වාගතං එන්න කියලා කතා කරනවා. කතා කරලා පින්වත්නි සාකච්ඡා කරනකොට අර අයගේ ප්‍රශ්න ඉබේම විසඳනවා. අනේ ඔළුවේ අත තියා ගන්නවා. අපි මොනතරම් මෝඩකමක්ද මේ කරන්න ගියේ. තව චුට්ටකින් අපි සුනේ සොන් වෙනවා. අපේ තින නම කැත වෙනවා. මේ වාගේ උත්තමයෙක් එක්ක වාද කරන්න අපිට පුළුවන් කමක් නැහැ. දන්නේ නැතිකම මෝඩකම තව ටිකකින් අපි ප්‍රදර්ශනය කරන්නයි ගියේ. අපි බේරුණා කියලා සතුටු වෙනවා. ඒ නිසා සතුටු සාමීචයේ එදිලා තථාගත දර්ශනයේ නිසාම සිත තුළ පින්වත්නි පුදුම විදියේ පැහැදීමක් ඇති කරගෙන ඒ උසස් කුලයේ අර බමුණොත් බුදුන් සරණ යන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පින්වත් බමුණුතුමනි මේ රටේ ඉන්නවා මා උගතුන්. ඒ අය සමහර විට ව්‍යාපාරිකයෝ. ව්‍යාපාර කලාට පුදුම දැනුමක් තියෙන අය. කුඩා කල පටන් විවිධ මාදිලිය තක්ෂිලාවල විශ්වවිද්‍යාලවල උපාධි ලබාපු අයත් ඉන්නවා. ඒ අයත් අර වගේමයි එකතු වෙලා සාකච්ඡා කරනවා. අපි අද යන්න බවත් ගෞතමයන් වහන්සේ දකින්න. අපි ගිහින් ප්‍රශ්නයක් දෙකක් ඉදිරිපත් කරමු. උන්වහන්සේ මොන විදිය උත්තර දේවිද කියලා බලන්න යමු කියලා කතා කරනවා. කතා කරගෙන ප්‍රශ්න ගොතා ගන්නවා. අර විදියටම යනවා. බුදුරජාණන් වහන්සේ අර විදියටම මේ අයව පිළිගන්නවා. පිළි අරගෙන කතා කරනකොට මේ අත්තන්ගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. අනේ අපි කරන්න ගිය මෝඩකම. මේ නිසා අපේ නම කැත වෙන්නයි ගියේ. අපි 99න් බේරුණා කියලා. අනේ සතුටු වෙනවා. එළියට එන්නෙම ප්‍රසන්න සිතින්. අර මුලින් ගිය ගමන නෙමෙයි. සාන්ත දාන්ත වෙනවා. පින්වත්නි මේක මා පුදුම බලයක්. බුදුරජාණන් වහන්සේ ළඟට ඕනෑම දාමරිකේ කාවම
බුදුරජාණන් වහන්සේව දැක්කම ඇති ඒ අය දමනය වෙනවා. ඒ තමයි අනුත්තර පුරිස ධම්ම සාරති. ඕනෑම කෙනෙක් දමනය වෙනවා. එවන් කතන්දර තියෙනවා මතක ඇති. අංගුලිමාල කියන්නේ ඒ වාගේ කෙනෙක්. කඩු අමෝරගෙනයි උන්නේ. මේ මිනිමරු අංගුලිමාල බුදුරජාණන් වහන්සේගේ පාපත්ම ළඟ වැඳ වැටුණා. ඒ වාගේ තමයි සච්චක කියන්න පටන් ගත්තා. බුදුන් වහන්සේ මං එක්ක වාද කළොත් බුදුරජාණන් වහන්සේ කිසිලි වලින් දාඩිය ගලාවි කියලා කිව්වා. මේමයි පුරසාරන් දෙඩුවේ. අන්තිමේදී බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණා. ඔය වාගේ චරිත තියෙනවා. පින්වත්නි තිරිසංගත සතුනුත් තේමයි. නාලාගිරි මතක ඇති. රාකල 16ක් පොවලයි මගට දැම්මේ. මේක නිකන් එනවා නෙමෙයි. දාවග්ගි කියන්නේ ලැබුගින්න වාගේ. ලැබුගින්න දන්නවා. එක පාරටම අක්කර ගාන විනාශ කරනවා. ඒ වාගේ තමයි නහලාගිරිත් ඔඬවැල ඔසව ගත්තා. වලිගි අකුලව ගත්තා. කම්පෙති දෙක නමා ගත්තා. දූවිලි පිඹගෙනයි දූවගෙන ආවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නම් උන්වහන්සේ මේ සතාට මෙත් අඩුවා. මේ දූවගෙන එන සතා බුදු පාමුල දන ගෑවා. මේක පුදුම සිදුවීමක්. හොඳට මතක තියාගන්න. ඕනෑම කෙනෙක් අද වුණත් ඕනෑම දහමරකෙක් බලන්නකෝ පිරිතක් කියන වෙලාව නම් බණක් කියන වෙලාව නම් සංසුන් වෙනවා දන ගන්නවා. ඕනම කෙනෙක් පිරිත කියද්දී බලන්නකෝ යක්ෂය භූතය ආරූඪ වෙච්ච අය පිරිත් කියනකොට ඉබේම දාන්ත වෙනවා. එක පාරටම බිම වාඩි වෙනවා. සංසුන් වෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ බලය. ඒකයි මේ පිලෝතික කියන පරිබ්‍රාජිකතුමා මේ තරම් උසස් වංශ කෙනෙක්. එතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් එනකොටයි ජානුස්සෝනි බමුණුතුමා එදා ප්‍රදර්ශනා කරන දවස, තමන්ගේ වත්කම් පෙන්වන දවස, තමන්ගේ ධනවත්කම රටට පෙන්වන දවස, නිකන් නෙමෙයි සුදු පාට කරත්තේ නැගලා සුදු පාට අස්වැය යොදාපු කරත්තේ. මේ කරත්තේ තමන්ගේ ඓශ්වර්ය පෙන්වන්න රංකාසි දෙපැත්තට විසිකර කර පළතුරු දෙපැත්තට විසිකර කර 84000 පිරිස පිරිවරාගෙන තමන්ගේ ගමේ තමන්ගේ පළාතේ වීදි සංචාරය කරන වෙලාව මෙන්න මේ උදෑසන පින්වත්නි පිලෝතික බමුණුතුමා එක්ක සාකච්ඡා කළාම පුදුම සතුටක් ඇති වුණා. ඒ නිසා මේ ජානුස්සෝනි බමුණුතුමා අත් දෙක නළලේ තියාගත්තා. බලන්නකෝ පුදුම කියන්නේ දැක්ක නෙමෙයි බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා නෙමෙයි. මේ උසස් බමුණුතුමාගේ කියමන නිසා අත් දෙක නළලේ තියාගෙන ජේතවනේ පැත්තට ඇරුණා. ඇරිලා පින්වත්නි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නමස්කාර කළා. ඊළඟට සිතේ අදිෂ්ඨානය ඇති කරගත්තා. අනේ මටත් කවදාරි මේ උත්තමයා දකින්න ලැබේවා. මේ උත්තමයා දැකලා මටත් ගාතාවකටවත් සවන් දෙන්න ලැබේවා. ඒ දවස ඉක්මනින් උදා වේවා කියලා පිලෝතික බමුණුතුමාටත් පින් දීලා නැවත කරත්තට නැග්ගා. තමන්ගේ ප්‍රදර්ශනාව වීදි ප්‍රදර්ශනා කරගෙන මහලිගාවට ගියා. ගිය දා පටන් දැන් පුදුම උනන්දුවක් පුදුම ආශාවක් සිතේ තියෙනවා. ජේතවනේට යන්න ඕන, බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියන මේ ආශාව තිබුණා. ඔන්න බලන්න දවසක් ඒකට කාලේ ලැබුණා. මෙන්න මෙතුමාත් යනවා ජේතවනේට. බුදුරජාණන් වහන්සේ ඈතදීම දැක්කා මේ මා පුදුම ගුණවතෙක් එන්නේ. ඒ නිසා පින්වත්නි මෛත්‍රී තරංග වීදෙව්වා. පුදුම සතුටක් ජේතවනේට ඇතුල් වෙනකොටම ගතයි සිතයි නිවුණා. දැන් උතුරු සලු ඒකාංශ කරගත්තා. බුදුරජාණන් වහන්සේත් ගසක් මුලකයි වැඩ ඉන්නේ. උන්වහන්සේ පින්වත්නි රුක්ක මූලගතෝවා. බොහොම ප්‍රිය කරපු තැන නම් ගස් යට. මොකද මද සුළඟ තියනවා. බැඳීම නැහැ, ඇලීම නැහැ. උන්වහන්සේ බොහොම විවෘතව වැඩ ඉන්නවා. මේ බමුණුතුමාත් ගිහිලා ලස්සනට වැන්දා විතරක් නෙමෙයි සතුටු සාමීචියේ යෙදුණා. පින්වත්නි ඒකත් අපි ඉගෙන ගන්න ඕන. කොහේ හරි ගියාම මුලින්ම හොඳට සතුටු සාමීචියේ දෙන්න ඕන. ආයිබෝන් කොහමද සැපසනීප? මේ දවස්වල මොකද කරන්නේ? මේ විස්තර ආගිය තොරතුරු විමසන්න ඕන. කොසල් රජතුමාගේ සිරිතක් තිබුණා. පාන්දරින්ම ජේතවනේට ගියොත් බුදුරජාණන් වහන්සේට වැඳලා මුලින්ම නගන ප්‍රශ්නේ නම් ස්වාමීනි ඊයේ රාත්‍රී
සැපසේ නින්ද ගියාද කියලා විමසනවා. බලන්න මේවා හොඳ ගති පුරුදු අපේ. මේවා ඉදිරියට කරගෙන යන්නත් ඕන. එක පාරට ප්‍රශ්න කරනවා නෙමෙයි. තොරතුරු කතා කලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙච්ච මේ උගත් බමුණුතුමා කියනවා, ස්වාමීනි මම මාසෙට දවසක් රටේ ප්‍රදර්ශනාවට යනවා. මගේ තියෙන ඓශ්වර්ය පෙන්වන්න. එදා මම කරත්තේ යනකොට පිලෝතික බමුණුතුමාව මුණ ගැසුණා. පිලෝතික බමුණුතුමාගෙන් මම විමසුවා, ඔබ කොහෙද මේ පාන්දර ගියේ? ඒ වෙලාවේ ඔබ වහන්සේ ගැන ගුණකථන කළා. ස්වාමීනි ඇතාගේ පාද උපමාවක් මට කිව්වා. ඇත් පාද දැක්කම ඇතා පිළිබඳ දන්න කෙනා මේ කෙබඳු ඇතෙද්ද කියලා දැනගන්නවා වගේ. මේ රටේ ඉන්න බමුණෝ බ්‍රාහ්මණයෝ විතරක් නෙමෙයි, විවිධ මාදිලි උගත්තු පඬිවරු ඔබ වහන්සේ ළඟට ඇවිදින් ඔබ වහන්සේගේ සරණ පතන බව එතුමාගෙන් මට දැනගන්න ලැබුණා. මට පුදුම ආශාවක් තිබුණා ඔබ වහන්සේ දැකගන්න. ඒකයි ස්වාමීනි මම මේ ආවේ කියනකොට පින්වත්නි ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ජානුස්සෝනි, අර පිලෝතික කියපු කතාවේ අඩුවක් තියෙනවා. පිලෝතික කියපු කතාව නම් සාර්ථක කතාවක් නෙමෙයි. එතන අඩුවක් තියෙනවා. මේ අර ඇතාගේ පාදේ දැකලා එක පාරට තීරණය කරන්න බෑ. මේක විශාල ඇතෙක්ගේ පාද ලාංඡනය කියලා තීරණය කරන්න බෑ. ඒ නිසා හොඳට සොයලා බලන්න ඕන. බුද්ධාගම නම් පින්වත්නි බුද්ධියයි. බුද්ධියෙන් තොර නම් බුද්ධාගම සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා කියන පළියට වැඩ කරන්න සුදුසු නැහැ. තම නැනපමණින් කියලා කිව්වා. ඒ නිසා මේ සූත්‍රය එදා ජේතවනයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කොට වදාලා ජානුස්සෝනි බමුණුතුමාට ඒ සූත්‍රයේම තමයි දේවානම්පියතිස්ස රජතුමා ප්‍රමුඛ 40000 පිරිසකට මීදු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කොට දේශනා කොට වදාළේ. එසේ මෙසේ සුතුරක් නෙමෙයි. පින්වත්නි ලංකාවට ධර්ම රත්නය ලැබුණා නම් ඒ ලැබුණේ මේ සූත්‍රයේ තුලින්මයි. ධම්මං සරණං ගච්ඡාමි කියලා. අද වෙනකන් අපිත් මේ උතුම් ධර්මයේ සරණ යනවා නම් මේ සූත්‍රයේ තුලිනුයි ඒ ශක්තිය පන්නරේ අපිට ලැබුණේ. ඒ නිසා හොඳට සිතන්න. බුද්ධාගම නම් අන්ධ විශ්වාස නෙමෙයි. කියන දේ කරන්න ගියොත් මැරෙන්නයි සිදුවන්නේ. ඒ බව සලෝකයක තිබුණා. ආත්ම බුද්ධිර් සුඛං සේති ගුරු බුද්ධිර් විශේෂතා ස්ත්‍රී බුද්ධිර් විනාශාය බව බුද්ධිර් මරණම් භවේ. තම නුවණ නම් සැප පිණිසමයි. තමන්ගේ නුවණ සැපේට කරුණක්. ගුරු බුද්ධිය නම් විශේෂයි. දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ගුරුවරයාගෙන් ලැබෙන දැනුම විශේෂයි. තුන්වෙනි පදේ මොකට ලිව්වද මන්දා? ස්ත්‍රී බුද්ධිර් විනාශාය. තේරම කාටත් තේරෙනවා ඇති. සතරවැන්න නම් බව බුද්ධිර් මරණම් භවේ. කියන දේ කරන්න ගියොත් වෙනසෙන්ඩයි මැරෙන්ඩයි සිදුවන්නේ. ඒ නිසයි මේ සූත්‍රයෙන් වදාලේ අර ඇතා පිළිබඳ මනා අවබෝධ තියෙන කෙනෙක් නම් කැලේට ගිය ගමන් විශාල ඇතාගේ පාදේ දැක්ක ගමන් පින්වත්නි මේ විශාල ඇතෙක් කියලා තීරණයකට එන්නේ නැහැ. මොකද තාම දැක්කේ නැහැ. දකින්න නැතුව පින්වත්නි තීරණයට එන්න බෑ. විශාල කකුල, විශාල පාද ලාංඡනේ බොහොම පළලටයි තියෙන්නේ. නමුත් පින්වත්නි ඔය කැලේ ඉන්නවා ඇතින්නියෝ සමහර විට ඇත්තුන්ට වඩා විශාලයි. වාමනිකා කියන ඇතින්නියක් ඉන්නවා. වාමනිකා ඇතින්නිය ඒ තරම් උස්ස නැහැ. ඒ වුණාට පාද ලාංඡනේ බොහොම පළලයි. ඕක දැක්ක පළියට කියන්න බෑ මේක විශාල ඇතකුගේ පාද සටහන කියලා කියන්න බෑ. ඒ නිසා අර බුද්ධිමතා ඉදිරියට යනවා. යනකොට දකින්නවා නැවත ගස්වල අතු කැඩිලා තියෙනවා. සමහර විට ගස්වල පතුරු ගැලවිලා තියෙනවා. ඒ වෙලාවෙත් සිතනවා මේක නම් විශාල එකෙකුගේ වෙන්න බෑ. ඇතෙකුගේ වෙන්න බෑ. මොකද කැලේ කාලාරිකා කියලා ඇතින්නියෝ ඉන්නවා. ඒ ඇතින්නියෝ බොහොම උස්සයි. ඒ නිසා පින්වත්නි තීරණයකට එන්න බෑ. තවත් ටිකක් ඉදිරියට යනකොට මෙන්න අතුපතු කඩා දාලා තියෙනවා. ඒ වගේම දත් වලින් ඇනලක් තියෙනවා. ඒ වාගේ ඇතින්නියොත් කැලේ ඉන්න බව මේ අට කතාවේ සඳහන් වෙනවා. පින්වත්නි උස ගස්වල අතුපතු කඩලා දාලා තියෙනවා. ඒ වගේම එක ඇතින්නියක් ඉන්නවා. ඒ ඇතින්නියට පින්වත්නි කනේරුකා කියලා කියනවා.
කනේරුකා කියන ඇතින්නියට පුංචි දලක් තියෙනවා. ඇතාගේ වාගේ නෙමෙයි දත් දෙකක්. ඒක ශක්තිමත් කරන්න ගස්වලට අනිනවා. ගස්වලට ඇන ඇන යනවා. දැන් මෙන්න බුද්ධිමත් ඇත්ගොව්වා නම් ඇතුම් පිළිබඳ විසරද නම් ඒ ගයේ තියෙන දත් පාරවල් දැකලා තීරණයකට එන්නේ නැහැ. මේ විශාල ඇතෙක් කියලා සිතන්නේ නැහැ. මොකද අර වාගේ ඇතින්නියෝ ඉන්න නිසා. සමහර ඇතින්නියෝ ඇත්තුන්ට වඩා විශාලයි. පින්වත්නි ගස්වල අතු කඩාගෙන යනවා. දැන් මේ මිනිස්සයා ඉදිරියටම යනවා. සොයාගෙන යනවා. තමන්ගේ උමනාව නම් රජතුමාට මගුල් ඇතෙක් සොයා දීමයි. ඒකට සුදුසුකම් තියෙන්න ඕන. අලි නම් ඕන තරම් ඉන්නවා. සෑම අලියෙක්ම වටින්නේ නැහැ. වනේ මොටද වනයේ අලියෙක් නැත්තම් අලියා මොටද අලියට ගජ මුතු නැත්තම් ඔන්න පරණ කියමන. වනාන්තර කොච්චර තිබුණත් පින්වත්නි බැබලෙන්නේ නැහැ අලි නැත්තම්. අලි කොච්චර වුණත් පළක් නැහැ. දල නැත්තම් මුතු නැත්තම්. දල තියෙන මුතු තියෙන ඇතා තමයි ධාතු කරඬුව වඩම්මන්න ගන්නේ. අපේ රටේ වන් ඇත්තු හිටියා. නුවර පළාතට ගියොත් රාජා ඇතා පිළිබඳ මොනතරම්නම් කතා වෙනවද? මොනතරම් කවි ලිව්වද සින්දු ලිව්වද? ඒ මොකද ඒ උදාරත්වය වෙන දෙයක් නෙමෙයි. දල තියනවා මුතු තියනවා. දැන් මෙන්න මේ මිනිස්සයා සොයාගෙන යන්නේ ඇතින්නියක් නෙමෙයි. ඇතින්නියොත් ඉන්නවා අලියින්ට වඩා උසයි. මෙන්න සොයාගෙන යනකොට මෙන්න ඇස් දෙකට පේනවා. උසට උසේ මෙන්න දල තියෙන ඇත්තා එක්කෝ හිටගෙන ඉන්නවා. නැත්තම් නටනටා ඉන්නවා. නැත්තම් බිමට පෙරලිලා ඉන්නවා. මේකව දැක්ක ගමන් තීරණයට ගන්නවා. මේ තමයි මගුල් ඇතාට සුදුසුකම්. මෙන්න මෙයා තමයි විශාල මැත්තා. අර පාද ලාංඡනය දැකලා තීරණය කළා නෙමෙයි. පින්වත්නි සැබවින්ම දැක්කා. දැකලා මෙන්න වශී කරගත්තා. ඇතුන් වශී කරන මන්ත්‍ර තියෙනවා. ඒ වගේම විවිධ උපක්‍රම තියෙනවා. ඒවා යොදලා වශී කරගෙන එක්ක මාලිගාවට දෙනවා රජතුමාට තෑග්ග වශයෙන්. නැත්තම් තමන්ගේ වැඩකට යොදා ගන්නවා. මෙන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේ උපමාව විස්තර කළ අයුරු. පිලෝතික බමුණුතුමා නම් කිව්වේ මොකද්ද? ඇතා පිළිබඳ දන්න කෙනා කැලේට යනකොටම ඇතාගේ පාද ලාංඡනේ දැක්කම තීරණයකට එනවා කිව්වා. මේ නම් විශාල ඇතෙක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක අංග සම්පූර්ණ නෑ. පාද ලාංඡනේ දැක්ක පමණින්ම මේ සැබවින්ම ඇතෙකුගේ කියලා හිතන්න බෑ. අර වාගේ ඇතින්නියෝ ඉන්නවා. ඒ නිසා ඇස් දෙකට දකින්නම ඕන. ඒකයි මෙතන සම්මා දිට්ඨි කියලා කියන්නේ. දැන් ඉන්දියාවේ ඒ කාලේ වෙනකොට විවිධ ශාස්ත්‍රවරු හිටියා. ප්‍රධාන වශයෙන් 6 දෙනෙක් හිටියා මතක ඇති. එක්කෙනෙක් තමයි මක්කලි ගෝසාල. අනික් කෙනා අජිත කේශකම්බල. තව කෙනෙක් හිටියා පකුද කච්චායන. තවත් කෙනෙක් හිටියා පූර්ණ කාශ්‍යප. තවත් කෙනෙක් වුණා මතක ඇති සංජය බෙල්ලට්ටි පුත්ත. තව කෙනෙක් වුණා පින්වත්නි ලේ වමනේ දාලා මැරුණේ. බුදුරජාණන් වහන්සේ ගුණ දැනගත්තම ඒ තමයි නිගණ්ඨනාත පුත්‍රයා. එසේ මෙසේ ශාස්ත්‍රවරු නෙමෙයි. විශාල පිරිසක් පස්සෙන් ගියා. ඒ පස්සෙන් ගිය අර පිලෝතික කිව්වා වගේ ඇතාගේ පාද ලාංඡනේ විශාලත්වය දැකලා මේ අයත් බුදු වෙන්න ඇති කියලායි පස්සෙන් ගියේ. නමුත් බුද්ධිමතා නැනවතා පිරිපුන් නුවණ තියෙන කෙනා සසර පිරූ පාරමී තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා පිළිගන්නේ නැහැ. ඒකට නිදාස තියනවා. මේ සරුවඥතා ඥානෙ තියනවා කියලා කීව පළියට පිළිගන්නේ නැහැ. විමස බලනවා. තෝර බලනවා. තර්ක කර බලනවා. Tamanට තේරෙන තුරු හොඳට බලනවා. මේ විදියටයි බුදුරජාණන් වහන්සේ මේ ඇතාගේ පාද ලාංඡනය ගැන වදාළේ. ඒ වෙලාවේ වදාලා දැක්ක පළියට කිව්ව පළියට තේරුම් ගන්න බෑ. ළඟට යන්න ඕන, ඇසුරු කරන්න ඕන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ජානුස්සෝනි අරයා කිව්වා මෙහා කිව්වා නෙමෙයි. හොඳට ළඟට ගිහින් බලන්න ඕන. සමහර විට අවුරුදු 100ක් ළඟ හිටියත් අවබෝධ කරගන්න බැරි චරිත තියෙනවා. දැන් බලන්න ආදරේ කරනවා මේ අවුරුදු 2-3 තරුණ කාලේ පාසල් යන කාලෙම ආදරෙන් වෙලනවා. ආදරේ ඇති කරගන්නවා. නමුත් පින්වත්නි කසාද බැන්දට පස්සේ අවබෝධ නැතිකම නිසා දික්කසාද වෙච්ච තැන් තියෙනවා. දරුවෝ අනාථ වෙච්ච තැන් තියෙනවා. එවම් පවුල් ඕන තරම් දකින්න තියෙනවා. මේ පිළිබඳ මනාව සිතන්න බලන්න.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජානුස්සෝනි දැන් ලෝකෙ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති. ඉද කියලා කියන්නේ පින්වත්නි මේ මගුල් සක්වල නම් අනන්තයි. මේ කෝටි ගණන් සක්වල තියෙනවා. නමුත් බුදු කෙනෙක් උපදින්නේ ඉද කියන්නේ අපි ජීවත් වෙන මේ සක්වලේ විතරමයි. මේකට කියනවා මංගල සක්වල කියලා. වෙනත් සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එසේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නම් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන ගුණයන්ගෙන් යුක්තයි. මේ පිළිබඳව ඔබ හොඳට දන්නවා. මොන තරම්නම් මේ ගාථාව කටින් කියනව ඇද්ද? ඒ නිසා මේ ගුණ 9 එකින් එක පැය ගණනක් කියන්න බැරි කමක් නැහැ. වනන්න බැරි කම නැහැ. ඒකයි ලොවට සංග්‍රහවේ තියලා තියෙන්නේ. වැනුවා නම් බුදු ගුණ වැනුවාමය. මේ ලෝකේ කටින් කියනවා නම් කියන්න තියෙන්නේ බුදු ගුණමයි. මේ එක ගුණයක් සාගරේ වාගේ ගැඹුරුයි. මේ ගුණ අම්මා දුන්නා නෙමෙයි, තාත්තා දුන්නා නෙමෙයි, දෙයියෝ දුන්නා නෙමෙයි. සාරා සංකේය කල්පලක්ෂ පුරාම උන්නාංශ පිරු පාරමී වල බලේමයි. දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කාන්ති සච්ච මදිට්ඨාන මෙත්තුපෙක්ඛා මේ දස පාරමී පිරීම ඔස්සෙන් උන්නාංශට ලැබිච්ච ගුණනාමමයි මේ ගාථාවේ තියෙන්නේ. ඒකයි අපි කිය උන්නාංශට නමස්කාර කරන්නේ. ඒ උදාර බුදු ගුණයට මාගේ නමස්කාර වේවා කියලයි අපි උදේ සවස පින්වත්නි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ උදාර ගුණ 9 සරණ යන්නේ. ඊළඟට උන්වහන්සේ වදාලා පින්වත්නි මේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාම සදේවකස්ස ලෝකස්ස මේ දෙවියන් සහිත ලෝක සත්වයාටම උන්වහන්සේලා දේශනා කරන්නේ නම් ධර්මෙමයි. නිකන් ධර්මයක් දේශනවා නෙමෙයි. සයන් අභිඥා කියලා කියනවා. තමන් විසින්ම අවබෝධ කරගත්ත දේ ගුරුවරයෙක් ළඟට ගියා නෙමෙයි. ගුරුවරයෙක් කියලා දුන්නා නෙමෙයි. ජාති ප්‍රඥා පාරමී ඔස්සෙන් සියල්ල අතැඹුලක්ෂය අවබෝධ කරගෙනමයි මේ ලෝක ධාතුවට වදාළේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. බුදුබණ නම් මේ අපි දේශනා වාගේ නෙමෙයි. මුලත් ලස්සනයි, මැදත් ලස්සනයි, අගත් ඒ වගේමයි. මෙතන ලස්සන කියන්නේ සෝබන වචන ඇත්තේ නෑ. තියෙන්නෙම සත්‍ය වචනමයි. මොන වගේද කිව්වොත් මූදේ වතුර වාගේ. මූදු වතුර කොහෙන් ගත්තත් තියෙන්නේ එකම රසයි. ඒ තමයි ලුණු රස. ලෝණ රසෝ කියලා කියනවා. සාගරයේ කොයි පැත්තෙන් ගත්තත් මොන රටකට ගිහින් මුහුදෙන් වතුර ටිකක් ගත්තත් පින්වත්නි දිවේ ගහලා බලද්දිම දැනෙන්නේ ලෝණ රස කියන ලුණු රසමයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ සුදු පාට බුදු රැස් වීදන දලදා ස්පර්ශයෙන් නිල් මානෙල් මල් සුවඳ වීදන මුඛපත්මයෙන් ආදි කල්යාණං බණ පටන් ගන්නකොටම සූත්‍ර පටන් ගන්නකොටම ඒ නිවන් රස දැනෙනවාමයි. මජ්ජේ කල්යාණං මෙන්න සමාරු නම් පින තියෙනකොට පින පිරිච්ච කෙනෙක් නම් මැදාරියට යනකොට මගඵල ලැබලම ඉවරයි. තවත් සමාරු අවසානයේදී පරියෝසాన කල්යාණං සූත්‍රේ නිමා වෙද්දී ලක්ෂ ගණන් කෝටි ගණන් පින්වාට නිවන් දැකපු තැන් තියෙනවා. ඒකයි මේකේ තියෙන වටිනකම. එසේ මෙසේ ධර්මයක් නෙමෙයි. ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික එහි පස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝයි කියන බුද්ධිමතුන් විසින් තම නැනනුවණින්ම බැලිය යුතු ධර්මයක්මයි දේශනා කරන්නේ. ඒ නිසා පින්වත්නි දේශනාව නම් අංග සම්පූර්ණයි. මේ සූත්‍ර වලට කන් දෙනකොට කුල පුත්‍රයෙක් නම් පින් තියෙන කෙනෙක් නම් අනේ සිතනවා සම්බාධෝ ගරාවාසෝ මේ ගීගේ නම් බොම බැඳුම් සහිතයි. නිවන නම් ආකාශය වාගේ පැවිද්ද. ඒ නිසා පැවිදි වෙන්න ඕන කියලා සිතනවා. ඒ නිසා සියල්ල අත්හරිනවා. ගේ දොර ඉඩ කඩන් අත්හරිනවා. ඒ විතරක්ද නෙමෙයි මේ තමන්ගේ ඉසේ තියෙන කෙස්ස පවා කපලා ඉවත් කරලා දානවා. දැන් කිසි දෙයකට ප්‍රිය නැහැ, මනාප නැහැ. දැන් චීවර දරා ගන්නවා. ඊළඟට පින්වත්නි වනගත වෙනවා. වනගත වෙලා නිදනවා නෙමෙයි. බත්මතේ යන්නනන් සක්මන් කරනවා. ඒ විතරක්ද නෙමෙයි නිකරුණේ කාලේ කන්නේ නැහැ. අරඤ්‍ය ගතෝවා රුක්ඛ මූල ගතෝවා
ශුඤ්ඤාගාරගතෝවා කියලායි වදාළේ. ශුඤ්ඤාගාරෙම ප්‍රිය කරනවා. ඇලීම නැති ගැටීම නැති තැනටමයි යන්නේ. ගහක් යට වාඩි වුණත් උජුං කාය පනිදාය බොහොම කෙලින් කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙනවා. ඊළඟට පින්වත්නි සමත වේවා විදර්ශනා වේවා භාවනාවට නැඹුරු වෙනවා. සීලය පරිපූර්ණේ කරනවා. දැන් පරපණ නැසුම නැහැ. මෛත්‍රී වඩන්න පුරුදු වෙනවා. සොරකම නැහැ, නුදුන් දේ ගන්නෙ නැහැ. දුන්නු දේ පමණක් ගන්න බලනවා. ඒ විතරක්ද මේ රාගසිත නැහැ. මොන විදියේ කාන්තාවක් දැක්කත් වයසේ මූකුර ගිය කෙනෙක් නම් අනේ අම්මා කියලා හිතනවා. තරුණ පයේ කෙනෙක් නම් අනේ මගේ අක්කා කියලා හිතනවා. ලාබාල කෙනෙක් නම් මගේ නගා කියලා සිතනවා. ඊටත් වඩා ලාබාල නම් මේ මගේ දුවක් කියලා සිතනවා. ඒ නිසා රාගසිත නැහැ. ඒ රාගසිත නැත්තම් එතන අබ්‍රහ්මචර්යා බොහොම ලස්සනට රකින්න බැරි කම නැහැ. ඒ විතරක්ද නෙමෙයි ඊළඟට බොරුව නැහැ. කිසිම දෙයක් බොරුවෙන් ලබන්නේ නැහැ. බොරුව කවදාවත් කියන්නේ නැහැ, පිළිකොල් කරනවා. ඒ විතරක්ද නෙමෙයි කේලම නැහැ. අතන එකක් මෙතන එකක් කියන්නේ නැහැ. ඒ විතරක්ද නෙමෙයි ත්‍රිසංගත සතාට පවා මෛත්‍රී වචනමයි පිට කරන්නේ. සැරපරුස වචන නැහැ. ඒ වාගේම කාලේ කන ඉස් වචන. එලවටත් මෙලවටත් වැඩක් නැති කාලකන්නි වචන නැහැ. බොහොම නිහඬ චරිතයක්. Taman දිහා බලනවා. ලෝභය දුරු කරන්න බලනවා. ද්වේෂය දුරු කරන්න බලනවා. කෙලෙස් නම් 1500ක් තියෙනවා. පින්වත්නි ලේසි නෑ. මිනිස්යාගේ සිත වනසන ධර්ම ඒකට කිව්වා වංචක ධර්ම කියලා. මේ වංචනික ධර්ම හොඳට විමස බලනවා. ඒ විතරක්ද නෙමෙයි කෙලින් මගටයි පිළිපදින්නේ. කාමසුඛල්ලිකාන යෝගිත ඉඩ නෑ. සැප සොයන්නේ නෑ. ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. ප්‍රණීත දානෙ ලැබුණා කියලා ආංකාර කමකුත් නෑ. කණ්ඩ බැරි දානයක් ලැබුණා බං කියලා ගැටෙන්නේ නෑ, ඇලෙන්නේ නෑ. බර සිවුරක් කියලා ගැටෙන්නේ නෑ. මේ සිවුර නම් බොහොම සියුම් කියලා අල්ලගන්නේ නෑ. පින්වත්නි යතාලද්ද සම්පත්තිතෝ ලැබිච්ච ටික ඇති කියලා සිතනවා. අනුන්ට ලැබෙන දේ දිහා බලලා ඉරිසියා කරන්නේ නෑ, වෛර කරන්නේ නෑ. ඔන්න බලන්න සන්තුට්ටි කිව්වේ ඒකයි. ලද දෙයකින් සතුටු වෙනවා. වැස්ස වැටෙන වෙලාවෙ වුණත් ගාක් යට සැනසෙල්ලෙන් ඉන්නවා. පායන ඉරු රශ්මි වැටෙනකොටත් කිසිම ගැටිල්ලක් නැහැ. මොකද මේ සසර නම් දුකමයි. සසරෙන් එතර වෙන්නයි මා පැවිදි වුනේ. ඒ නිසා ඔන්න බලන්න සන්තුට්ටි කියන සතුට ඇති කර ගන්නවා. ඊළඟට පින්වත්නි එතනින් අතර වෙන්නෙත් නැහැ. සන්තුට්ඨිතාවේ නිසාම නිරාමිෂ සතුට ඇති කරගෙන ඊළඟට බලන්න සති සම්පජාන්න. ඒ කියන්නේ ආර්ය සති සම්පජාන්න. වැඩි කතා බහක් නැහැ. සෑම වෙලාවකම හොඳ සතියකින් ජීවත් වෙනවා. කුඩා ගමන වේවා ඇවිදිනකොට, වාඩි වෙනකොට, වතුර නානකොට, රෙදි නමනකොට, කතා කරනකොට, නිස්සබ්දව ඉන්නකොට මේ සෑම වෙලාවකදීම සී නුවණින් යුක්තවයි කටයුතු කරන්නේ. ඒකටයි සම්පජාඤ්ඤ කියලා කියන්නේ. පින්වත්නි මේ විදියට සියල්ල බලබලා යනවා. තමන්ගේ සීලේ දිහා බලනවා. කුසලයක් බවට අරෝ ගන්නවා. ඒ වගේම තමන්ගේ සීලය සංවරයට ගන්නවා. බ්‍රහ්මචර්යාව තමන්ගේ ජීවිතේ කර ගන්නවා. බ්‍රහ්මචර්යාවට බාධාවක් නොවන විදියට බොහොම ලස්සනට ජීවත් වෙනවා. ඊළඟට භාවනා මානසිකාර. ඒ කියන්නේ යෝගාවචර සම්පජඤ්ඤයයි. ඒ වගේම තමයි පින්වත්නි උන්වහන්සේ නිතරම ත්‍රිලක්ෂණයමයි භාවනාවට වඩන්නේ. මේ ලෝකේ නම් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම, කිසි දෙයක් සදාකල් පවතින්නේ නැහැ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේකයි මේ ලෝක ස්වභාවය කියන එක. සතර සතිපට්ඨානෙ ඔස්සෙන් මානසිකාර ඇති කරගෙන පින්වත්නි පුදුම විදියේ සතුටකින් දැන් බලන්න ආර්ය සීලඛණ්ඩය දරාගෙන ඉන්නවා. ඒ විතරක්ද නෙමෙයි ආර්ය සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. ඒ වගේම ආර්ය සන්තුට්ඨිය පුරුදු කරනවා. ඒ වගේම තමයි සති සම්පජාඤ්ඤය පුරුදු කරනවා. මේ විදියට සෑයීමකටපත් වෙන්නේ නැහැ. මේවා ලැබුණා කියලා සතුටු වෙන්නේ නැහැ. තව ඉස්සරහට යනවාමයි. ආරබත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනය. බුදු සසුන නම් ඉදිරියට යෑමයි. මේ යනකොට විවේක තැනකට යනවා. ඒ වගේම ගසක් මුල ඉන්නවා. මේ විදියේ නැත්තම් සෝම්පිට්ටනියක ඉන්නවා. මේ බලන්න Tamanට සප්පාය වෙන දේ ඔස්සෙන් හොඳට වාඩි වෙනවා. ලැබිච්ච දෙයකින් සතුටු වෙලා බද්ධ පරියංක බැඳගෙන
තමන්ගේ සීලය ආවර්ජනා කරලා බලනවා. එතකොට පුදුම සතුටක් ඇති වෙනවා. මම වැරදි නැති කෙනෙක්, මම සිල්වතෙක් කියලා සතුටු වෙනවා. ඊළඟට බලන්න සමත වේවා විදර්ශනා වේවා භාවනාවකට යොමු වෙනවා. විශේෂයෙන් ආනාපාන සතිය. ඒ ඔස්සෙන් ඔන්න සත්‍ය අවබෝධ කර ගන්නවා. අවබෝධ කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා එක පාරටම සිතන්නේ නැහැ. ඒ මොකද මේ වාගේ ඉරිදි බල තියෙන, මේ වාගේ ක්‍රම උගන්වන බාල ශාස්ත්‍රවරයොත් ලෝකේ ඉන්නවා. ඒ අයටත් ඉරිදි තියෙනවා. ඒ අයටත් අෂ්ට සමාපatti තියෙනවා. ඒ නිසා සැබෑ ඥානවන්තයා නම් සර්වඥතා ඥානෙ පිළිබඳ හොඳට තව සොයා බලනවා. පින්වත්නි, සමහර විට සමත විදර්ශනා ඔස්සෙන් අෂ්ට සමාපatti ලැබෙනවා, ඉරිදි බල ලැබෙනවා. මේක නිකං අර මුලින් සඳහන් කළා වගේ පින්වත්නි, ඇත් ගොව්ව වනාන්තරයට ගිය ගමන් ඇතාගේ පාද ලකුණ දැක්ක ගමන් අන්න බලන්න විශ්වාස කරන්නේ නෑ මේ ලොකු ඇතෙක් කියලා. ඒ වාගේම තමයි ඇතාගේ දත් ගැටිලා තියෙන විශාල ගස් දැකලා, අතු කැඩිලා තියෙන ගස් දැකලා විශ්වාස කරන්නේ නෑ. මේ ඇත් රාජයෙක් කියලා විශ්වාස කරන්නේ නෑ. ඒ වාගේ තමයි ඥානවන්තයා. මේ සමාපatti ලැබුණා, මේකට මඟ පෙන්නුවා කියලා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධයි කියලා අරියටියටම දැක්කේ නෑ, පිළිගත්තේ නෑ. නමුත් ඉදිරියට යනවා. මේක නතර කරන්නේ නෑ. මේම විපස්සනාවට ගින් නාම රූප පරිච්ඡේද ඥාන උපදනවා. එතනින් නිෂ්ඨාවට පත් වෙන්නේ නෑ. ඊළඟට සෝවාන් ඵලයට පත් වෙනවා. දැන් ඔන්න ආර්ය සත්‍ය දැකගත්තා. ඒක තමයි මුල්ම වරට ආර්ය සත්‍ය දැනගත්තේ. එතනින් නතර වෙන්නෙත් නෑ. එතනින් සියල්ල දක්නා සර්වඥතා ඥානය එම් පිටින්ම නෙමෙයි. එතනිනුත් තවත් ඉදිරියට යනවා. සකෘදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. අනාගාමි වෙලා තමයි උන්වහන්සේ බලන්නේ මේ අභිඥා උපදවන්න පුළුවන්. සමාධිය සම්පූර්ණයි. අනාගාමි ඵලයට පත් වුණාම పూర్වේ නිවාසානුස්සති ඥානය ලැබෙනවා. ඒ කියන්නේ කල්ප ගණන් ඈත බලන්න පුළුවන්. ඊළඟට බලන්න දිබ්බ චක්කු ඥානය ලැබෙනවා. අතීත අනාගත වර්තමාන දකින්න මේ සියල්ල ලැබිලා අන්තිමේදී පින්වත්නි, චතුරාර්ය සත්‍ය මනාව අවබෝධ කරගත්තම ඔන්න රහත්තන් වහන්සේ වෙච්ච දාටයි සම්බුදු සසුන පිළිබඳ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධෝ කියන මේ උදාර බුදුරජාණන් වහන්සේ ගුණ පිළිබඳ උන්වහන්සේ නම් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියලා පිළිගන්නවා. උන්වහන්සේ දෙසූ ධර්මයේ නම් ස්වාක්ඛාත ධර්මයක් කියලා පිළිගන්නවා. උන්වහන්සේ වැඩි මග ගමන් කරන ආර්යමා සංඝ රත්නේ නම් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ඔන්න බලන්න තිසරණ සරණ යනවා. ඒකයි ජානුස්සෝනි බ්‍රාහ්මණ තුමනි, මෙන්න මේකයි යතාගේ පාදේ උපමාව. දැක්ක ගමන් පිළිගන්නේ නෑ. ළඟට යනවා, සොයා බලනවා. අරයා කිව්වා මෙයා කිව්වා නෙමෙයි. තමන්ගේ ඥානයෙන් බලනවා. මේ ධනවත්, මේ දීප්තිමත් වෙච්ච මා ප්‍රසිද්ධ බල සම්පන්න ජානුස්සෝනි බමුණුතුමා අවසානයේ නැගිට්ටා. බුදුපාමුල වැඳ වැටුණා. බුදුරජාණන් වහන්සේගේ පාදේ පිරිමැද්දා. පිරිමැද වැඳ නමස්කාර කරමින් කියනවා, අභික්ඛන්තං බෝ ගෝතම, අභික්ඛන්තං බෝ ගෝතම. භාග්‍යවතුන් වහන්සේ මේක නම් පුදුමයි. ඔබ වහන්සේගේ දේශනාව නම් විශිෂ්ටයි, උත්කෘෂ්ටයි. සය්‍යතාපි බෝ ගෝතම. මොන වගේද කියනවා නම් නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. ස්වාමීන් යටිකුරු දෙයක් උඩුකුරු කළා වගේ. ඒ වාගේ තමයි පටිච්චන්නං විවරయ్య. වැසී තිබුණු දෙයක් විවෘත කළා වගේ මට මේ ශාසනය පිළිබඳ නියමිත අවබෝධයක් ඇති කර දුන්නා. මුහුල්ලස්සවා මග්ගං ආච්චික්කෙය. මා මුලා වෙච්ච පාරටයි වැටිලා හිටියේ. ඒ පාරෙමයි මම දුව උන්නේ. මෙන්න මට දැන් නියම මාර්ගය ඔබ වහන්සේ පැහැදිලි කළා, විවෘත කළා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය. ඝන අන්ධකාරයක් ඇති වෙලාවක හොඳ තෙල් පහනක් දැල්ලුවා වගේ මගේ සිතට විශාල ආලෝකයක් ලැබුණා. ස්වාමීනි, මේ දෙසුම් බෙලෙන් අද පටන් මගේ ජීවිතයේ තියෙන තුරු මම බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ යනවා. සංඝං සරණං ගච්ඡාමි. සංඝ සරණ යනවා කියලා තුනුරුවන් සරණ ගිය බවයි මේ සූත්‍රයේ තුලින් වදාළේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා පින්වත්නි දෙවන පෑතිස් රජතුමාට දෙසුවයින් පස්සේ තමයි මේ රට බෞද්ධ රටක් වුණේ.
භික්ෂුණී ශාසනය ඇති වුණා. අරිට්ඨක කුමරු ප්‍රධාන අපේ රටේ කුලපුත්‍රයෝ 52 දෙනෙක් මේ රටේ පැවිදි වුණා. ඒ විතරක්ද නෙමෙයි ජයශ්‍රී මහ බෝධිය ලැබුණා. තූපාරාමේ අභියස අපේ රටේ සංගායනාවක් සිද්ධ වුණා. එදා පොළවත් කම්පිත වුණා. ඒ නිසා මේ උදාර දේශනාව බුදු දහම පිළිබඳ තුනුරුවන් පිළිබඳ දැන ගැනීමට හොඳ අවස්ථාවකට සලසන්න, හොඳට සොයන්න බලන්න. එක එක මාදිලිය මෝඩ වැඩ අද වෙන බවත් පේනවා. ඒ කියන පළියට බෑ. තමන්ගේ නුවණින් හොඳට විමස බැලුවොත් මේ සසරින් එතර වෙන්න පුළුවන්. එසේනම් ලැබුණු කාලේ නිමා වෙනවා. එමනම් දැන් කල්පනා කරන්න. ඊටමත් ගැඹුරු සුතුරක් මේ ස්වල්ප වේලාව ඔස්සේ ඔබට කෙටියෙන් තේරෙන අයුරින් මේ පැහැදිලි කරලා දුන්නේ. මේ පිළිබඳ සොයන්න පොතපත කියවන්න. විශේෂයෙන් ලංකාවේ කිය පළවෙනි සූත්‍රය. ඒ නිසා විශේෂයෙන් සොයලා බලලා තුනුරුවන්ගේ ගුණ දැනගත්තොත් අපිටත් පුළුවන් ඊතර වෙන්න. ඒ සඳහා සැමට නැනනුවන පහළ වේවා. සමගි පැතුමන් සඵල වේවා. චතුසත්‍ය අවබෝධයෙන් ඔබ අප සැමටත් උතුම් නිවන් සුව ලැබේවා. දෙවියොත් මෙපින් බෙලෙන් නිවන් දක්වේවා කියලා පින් දෙමු.